Hi guys, today I am here to answer the all questions you all are asked from me. මම ඔගොල්ලෝ මගෙන් අහපු ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න තමයි අද මේ වීඩියෝ එක කරන්න ලෑස්ති වුණේ. මම ඔගොල්ලෝ අහපු ප්‍රශ්න ටික පොයින්ට් අවුට් කරගත්තා. එතන පළවෙනියටම තියෙනවා රුසියාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට මම කොහොමද සිලෙක්ට් වුණේ කියන එක. ඊළඟට දෙවෙනි එක විදියට තියෙනවා රුසියාවේ යුනිවර්සිටි එකකට එන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඊළඟට ඔගොල්ලෝ කොහොමද දන්නවනේ මම මැරීඩ් කියලා. ඔගොල්ලෝ අහලා තිබ්බා කොහොමද මම හස්බන්ඩ් එක්ක මයිග්‍රේට් කරේ කියලා. ওই විදිහට ප්‍රශ්න ටිකක් මම පොයින්ට් අවුට් කරගෙන තියෙනවා. මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න කලින් මට ඔයගොල්ලන්ට කියන්න පොඩි දෙයක් තියෙනවා. ඒ දේ තමයි මම වීසා කරන ඒජන්ට් කෙනෙක්වත් ඒවට රෙස්පොන්සිබල් පර්සන් කෙනෙක්වත් නෙමෙයි. I am just sharing my experience. ඒ කියන්නේ මම මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. ඒ නිසා මම කියන දේවල් 100%ක් හරි කියලා ගන්න එපා. ඔයාලත් හොයලා බලන්න, ඔයාලත් රිසර්චස් කරලා බලන්න. ඔයාලත් මෙහෙට ඇවිල්ලා තියෙන ස්ටුඩන්ට්ස් ළගෙන් අහලා බලන්න. කොහොමද කියලා තත්ත්වේ. එතකොට ඔයගොල්ලන්ට පොඩි නොලෙජ් එකක් ගන්න පුළුවන්. තව YouTube එකේ වීඩියෝස් තියෙනවා ඒව බලන්නත් පුළුවන්. මම මේ මගෙන් අහපු ප්‍රශ්න ටිකකට තමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයගොල්ලන්ට මේ උත්තර දෙන්නේ. හරි අපි බලමු රුසියාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ඉගෙන ගන්න ආවේ කොහොමද? ඊට පස්සේ රුසියාවේ යුනිවර්සිටි එකකට එන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද? යුනිවර්සිටි එකකට එන්න අවශ්‍ය අවම රික්වයර්මන්ට් එක O level, A level. එතකොට O level වලින් එන්නේ කොහොමද? O level වලින් ඔයගොල්ලෝ යුනිවර්සිටි එකකට එනවා නම් අනිවාර්යෙන් ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙන්න ඕන. මෙතන O level විතරක් කරපු කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ වීඩියෝ එක බලනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න මම මේ ෆවුන්ඩේෂන් කෝස් එක කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට කියන්නම්. මම මෙතනදී මේක කියන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙයි. ඒ නිසා ඊට පස්සේ A level වලින් එන විදිය මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී කියන්නම්. මං හිතනවා මේ වීඩියෝ එක බලන ගොඩක් අය A levels කරලා ඇති කියලා. A levels වලට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සිම්පල් පාසස් 3ක්වත් තියෙන්න ඕන. මොනවද මේ සිම්පල් පාසස් 3ක් කියන අඩුම තරමේ ඔයගොල්ලන්ට S3ක්වත් තියෙන්න ඕන. S3ක් නැති අයටත් එන්න පුළුවන් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා. එහෙම කෙනෙක්ට කොහොමද කරන්න කියන දේ දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මං අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිප්ලයි එක වීඩියෝ එකකින් හරි දෙන්නම්. මං හිතනවා මේ වීඩියෝ එක බලන ගොඩක් අය A level පාස් ඇති කියලා හිතාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔගොල්ලෝ කොහොමද සිම්පල් පාසස් 3ක්, ඒ කියන්නේ S3ක් තියාගෙන රුසියාවට ඇප්ලයි කරන්නේ? ඔයගොල්ලන්ට අවශ්‍ය ඩොකියුමන්ට් ටිකක් තියෙනවා. එක පාස්පෝර්ට් එක ඔයගොල්ලන්ට තියෙන්න ඕන. ඊළඟට A level, O level සර්ටිෆයිඩ් කරගන්න ඕන. කියන්නේ ලීගලයිස් කරගන්න ඕන. ඕගොල්ලන්ට ලංකාවේ O level, A level ලීගලයිස් කරන්න තියෙන මම දන්න තැන තමයි ෆොරින් මිනිස්ට්‍රි එක. ඔයගොල්ලන්ට ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ A level, O level සර්ටිෆිකේට් ලීගලයිස් කරගන්න පුළුවන්. එතකොට ඒකට ඔයගොල්ලෝ හයි කොච්චර කාලයක් වගේ යන්නවද කියලා ඒක අර ෆොරින් මිනිස්ට්‍රි එකේ තියෙන රෂ් එක අනුව වෙනස් වෙනවා. සමහර විට සති 2ක් වෙන්න පුළුවන්, සමහර විට එක මාසයක් වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ තියෙන රෂ් එක අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. සමහර වෙලාවට අපොයින්ට්මන්ට් දාන්න වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. ඊළඟට දැන් හරි පාස්පෝර්ට් එක හරි A level, O level හරි. ඊළඟට ඔයගොල්ලන්ට මෙහෙන් ඔෆර් ලෙටර් එක ගන්න ඕන. ඔෆර් ලෙටර් එක ගන්නව නම් ඕගොල්ලොන්ට මෙහේ ඉන්ටේක් දෙකක් තියෙනවා. එකක් ජූලි ඉන්ටේක් එක, අනිත් එක සැප්තැම්බර් ඉන්ටේක් එක. ඕගොල්ලෝ මේ ඉන්ටේක් දෙකට අවම මාස 3කට කලින්වත් ඇප්ලයි කරලා තියෙන්න ඕනේ. කියන්නේ මට ඔෆර් එකක් ඕන කියලා ඇප්ලයි කරලා තියෙන්න ඕනනේ යුනිවර්සිටි එකකට. ඇප්ලයි කරලා තියෙන්න ඕන. ඊට පස්සේ ඔෆර් ලෙටර් එකත් හරි. HIV සර්ටිෆිකේට් එකක් ගන්න ඕන. මෙහේ රුසියාවට එද්දි වෙන රටවල් වලට නම් HIV සර්ටිෆිකේට් එක බලන්න නැතුව ඇති. හැබැයි රුසියාවට එද්දි HIV සර්ටිෆිකේට් එක බලනවා. HIV සර්ටිෆිකේට් එක ගන්න නම් යන්නේ රුපියල් 5000කට අඩු ගාණක්. මට මතක විදියට 4000ක් වගේ තමයි ඒ කාලේ මේ HIV සර්ටිෆිකේට් එකක් ගන්න ගියේ. මට හරියටම මතක නැහැ. කොහොම හරි 5000කට අඩු ගාණක් තමයි ගියේ. ඊළඟට දැන් මං කිව්වනේ මොනවද ඕන කියලා. ඔයගොල්ලන්ට මම A level සර්ටිෆයිඩ් කරගන්න A level සර්ටිෆිකේට් එක සර්ටිෆයිඩ් කරන හැටි, ඒ කියන්නේ ලීගලයිස් කරගන්න හැටිත් කිව්වා. පාස්පෝර්ට් එක ඉතින් හදාගන්න ඕන. ඊළඟට HIV රිපෝට් එක ඕන. ඊළඟට මං ඔයාලට කිව්වා කොහොමද ඔෆර් ලෙටර් එකක් ගන්න මාස 3කට කලින්වත්
ඇප්ලිකේෂන් දාලා තියෙන්න ඕන කියලා. ඊළඟට මෙතන මැරීඩ් කපල්ස් බලනවා ඇතිනේ. කියන්නේ කොහොමද අපි දෙන්නත් එක්කම එන්නේ කියලා. මැරීඩ් අයටත් ඒ ප්‍රොසෙස් එකටම තමයි කරන්න තියෙන්නේ. ඒ විදිහටම තමයි යුනිවර්සිටි වලට ඇප්ලයි කරන්න තියෙන්නේ. එතකොට මම ඊළඟට දාගෙන තියෙනවා ලිවිං කොස්ට් එක කියන ටොපික් එක. ලිවිං කොස්ට් එක ගැන නම් මම කලින් ඔයගලන්ට වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක චුට්ටක් බලන්න. එතකොට ඔයාලට රෆ්ලි පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද රුසියාවේ ලිවිං කොස්ට් එක කියලා. ඒ කියන්නේ මම ඒකේ මෙහේ බඩු වල ගණන් ඒවා කියලා තියෙනවා. ඊළඟට ඔයාලට වැදගත්ම දේ අපි සාමාන්‍යයෙන් යුරෝප් කන්ට්‍රි එකකට යනවා නම් ෂෝ මනි කියන දේ බලනවනේ. හැබැයි මෙහෙට ෂෝ මනි පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට ඇත්තටම මේක ලොකු වාසියක් කියලා මම හිතනවා. ඊළඟට IELTS, PTE වගේ ලැන්ග්වේජ් ටෙස්ට් අවශ්‍ය වෙන්නේ නැහැ. යුරෝප් කන්ට්‍රි එකකට යන්න try කරද්දී අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා IELTS හරි PTE හරි ලැන්ග්වේජ් ටෙස්ට් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ ඒකේ ස්කෝර් එක ඔයගොල්ලෝ achieve කරලා තියෙනවා නම් තමයි ඔයාලට ඒ යුනිවර්සිටීස් වල ඒ ඩිග්‍රී වලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙහි රුසියාවේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් ඔයාලට අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ඔක්කොම විස්තරයක් කියලා තියෙනවා. O-level, A-level ගැනත් ඔයගොල්ලන්ට විස්තරයක් කියලා තියෙනවා. තව මෙහෙට එන නෙගටිව් කමෙන්ට්ස් ටිකක් මම කියන්නම් මෙහෙට එන අයට ලැබෙන. අ කියන්නේ ඔයගොල්ලන්ට සමහර අය කියයි රුසියාවේ යුනිවර්සිටි හරි නැහැ. ගේමක් ගහගන්න බෑ. ගේමක් ගහගන්න කියන්නේ දැන් සෙටල් වෙන්න බලාගෙන එනවනේ ගොඩක් අය. ඇත්තටම සෙටල් වෙන්න බෑ ඔය වගේ දේවල් කියයි. ඒවත් ඔයගොල්ලොත් හොයලා බලන්න කොහොමද කියලා. ඇත්තටම මෙහි යුනිවර්සිටි මාර හොඳයි. හොඳ වෙන්න හේතුවක් ඉතින් ඇත්තටම කොස්ට් එක අඩුයි. අපිට මාර වාසියක් ෂෝ මනි බලන්නේ නැහැ. ඊළඟට IELTS PT වගේ දේවල් බලන්නේ නැහැ. එතකොට ඔයා හිතන්නකෝ ඔයා කොරියාවට, ජපානෙට වගේ රටකට යනවා නම් අනිවාර්යෙන් කොරියානු භාෂා විභාගය ලියන්න ඕන කොරියාවට යනවා නම්. ජපානෙට යනවා නම් ජපාන් භාෂා විභාගය ලියන්න ඕන. හැබැයි රුසියාවට එද්දි මේ භාෂාව කියන්නේ හදාරලා එන්න අවශ්‍ය නැහැ. මම මෙහි රුසියාවට එද්දි මට ඔව් නැහැ කියන වචනවත් පුළුවන් වෙලා තිබුණේ නැහැ. මෙහෙට ඇවිල්ලා තමයි ඒවත් ඉගෙන ගත්තේ. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ ලංකාවේදී රුසියානු භාෂාව හදාරලා ආවොතින් ඔයගොල්ලන්ට බෙනිෆිට් එකක් තියෙනවා. ඒක තමයි ඔයාලට මෙහි පාර්ට් ටයිම් කරන්න පුළුවන්. කියන්නේ පාර්ට් ටයිම් කරද්දී sannivedana අනිවාර්යෙන් අවශ්‍යයිනේ. එතකොට ඒ වගේ දේවල් වලට භාෂාව කරලා එන එක ඔයගොල්ලන්ට මාර වැදගත්. ඒ නිසා පුළුවන් අය භාෂාව කරලා එන්න. බැරි අය ඉන්නවා නම් ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මොකද මෙහි උගන්වන්නේ රුසියානු ජාතිකයෝ. ඒ කියන්නේ රුසියානු ජාතික ටීචර්ස්ලා ඉන්නේ. එතකොට ඒ ඇක්සන්ට් එක ඒ විදියටම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ අනේ මට ඉගෙනගෙන එන්න බැරි වුණානේ කියලා එහෙම වොරි වෙන්න අවශ්‍ය නැහැ. ඉගෙනගෙන එන්න පුළුවන් නම් ඒක බෙනිෆිට් එකක් කියන එක. කියන්නේ ඇඩ්වාන්ටේජ් එකක් කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. තව මට මෙතනදි කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් සහ ඔයගොල්ලොන්ට දැනගන්න තියෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගොල්ලන්ට මගේ කන්ටැක්ට් නම්බර් එක WhatsApp කන්ටැක්ට් නම්බර් එක දාලා තියන්නම්. මම හෝ මගේ හස්බන්ඩ් ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඒ කියන්නේ රිප්ලයි එකක් අපිට දෙන්න වෙලාවක් නැති වුණොත් අනිවාර්යෙන් ඒකට රිප්ලයි වීඩියෝ එකක් හරි අපි කරනවා. ඒ කියන්නේ අපි යුනිවර්සිටි යනවා, අපි මෙහි පාර්ට් ටයිම් කරනවා. ඒ දේවලුත් එක්ක මේ වගේ පොඩි පොඩි වීඩියෝස් හදනවා. ඒ වගේ දේවලුත් එක්ක අපිට ඔයගොල්ලොන්ගේ මැසේජ් එකක් හරි මග ඇරුණොතින් අපි ඒකට අනිවාර්යෙන් රිප්ලයි වීඩියෝ එකක් හරි අරගෙන එන්නම්. ම්ම් එහෙනම් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට කියවිච්ච නැති තැනක් තියෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් කියවුන්නේ නැහැ කියලා. මට තව මේ එකක් මතක් වුණා ඔයගොල්ලන්ට ඇකොමඩේෂන් ගැන. අහලා තිබ්බ මට මතක විදියට ඇකොමඩේෂන්ස් අපිට හම්බෙනවා. ඒ කියන්නේ මෙහි හොස්ටල්ස් තියෙනවා. එතකොට හොස්ටල් එකට ගෙවන ගාණ ගැන මම කිව්වොත් හොස්ටල් එකට ගෙවන්න අවශ්‍ය වෙන්නේ රූබල් 1100ත් 1500ත් අතර ගාණක්. එතකොට 1100ත් කියලා කිව්වොත් මම රෆ්ලි ගත්තොත් මේ දවස්වල රූබල් එකක රේට් එක වෙන්නේ රුපියල් 4යි. රුපියල් 4ක් කියන්නේ ඔයගොල්ලන්ට යන්නේ 4400යි
රුපියල් 6,000යි වගේ අතර ගාණක්. එතකොට ඕගොල්ලොන්ට මෙහෙට ගෑස් ෆ්‍රී හම්බෙනවා. ඒ කියන්නේ මෙහි ෂෙයාර්ඩ් කිචන් එකක් තියෙන අපි ඉන්න හොස්ටල් එකේ නම් එතකොට ගෑස් ෆ්‍රී හම්බෙනවා. කරන්ට් එක ඉලෙක්ට්‍රිසිටි ෆ්‍රී හම්බෙනවා. ඊට අමතරව හොට් වෝටර්, නෝමල් වෝටර් දෙකම තියෙනවා. ඒවත් ෆ්‍රී. ඊට අමතරව මම මගේ කලින් වීඩියෝස් වල කරලා තිනවා මගේ රූම් එක චුට්ටක් පෙන්වලා තියෙනවා ඔයාලට. ඒකෙදි මං කියනවා අපේ රූම් එකට තියෙන බෙඩ් ෂීට් ඊට පස්සේ කොට්ටෝර ඒවත් පිරිසිදු කරලා දෙන්නේ කියන්නේ සෝදලා වේලලා පිරිසිදු කරලා දෙන්නේ මේ හොස්ටල් එකෙන්මයි. ඒකත් ඉතින් අපිට ඇත්තටම බෙනිෆිට් එකක් නේ මොකද අපි ඉගෙන ගන්නවා ඒ දේවලුත් එක්ක ඊට අමතරව දැන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිනේ අපේ රෙදි අපේ කොහොමද සෝදගන්නේ කියලා. ඕගොල්ලොන්ගේ රෙදි සෝදගන්න මෙහි වොෂින් මැෂින්ස් තියෙනවා. ඒකට රූබල් 150ක් වගේ දාලා කිලෝ 5ත් 7ත් අතර ප්‍රමාණයක් මේ රූබල් 150 ඇතුළට දාන්න පුළුවන්. කියන්නේ රුබල් 150ක් දාලා මැෂින් එකට අපිට කිලෝ 5ත් 7ත් අතර රෙදි ප්‍රමාණයක් සෝද ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි මට මතක විදිහට මගෙන් අහලා තිබුණේ. ඔයගොල්ලන්ටත් මොනවා හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි වෙනද වගේම මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි. good luck.